ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා ටීචින් එක්සෑම් එකට ලෑස්ති වෙනවා කියලා. අද වැදගත්ම දේ තමයි 2026 ගුරු විභාගයට බහුවර්ණ පේපර් එකක් තමයි අපිට එන්නේ. ඉතින් ඒ නිසා කිසිම දෙයකට බය වෙන්නේ නැතුව ඔයා මේ වීඩියෝ එක දෙතුන් පාරක් බලලා හරි මේ ප්‍රශ්න සහ පිළිතුරු මතක තියාගන්න. ඉතින් අද මම 100% අනුමාන ප්‍රශ්න ටිකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ස්කිප් නොකර මේ වීඩියෝ එක බලන ගමන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මෙරට පාසල් වැඩිම සංඛ්‍යාවක් ඇති පළාත මධ්‍යම පළාත. අවම පාසල් සංඛ්‍යාවක් ඇති පළාත උතුරු මැද පළාත. උපරිම පාසල් සංඛ්‍යාවක් ඇති පළාත බස්නාහිර පළාත. අවම ජාතික පාසල් සංඛ්‍යාවක් ඇති පළාත උතුරු මැද පළාත. පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් නිල වශයෙන් ආරම්භුවේ 1961 වර්ෂයේ. ජාතික අධ්‍යාපන කමිෂන් සභාවේ වත්මන් සභාපතිනිය පද්මිනී රණවීර මහත්මිය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස වෙනස් කළේ 1931 වර්ෂයේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය 1988. පාසල් ගුරුවරියන් සඳහා ගර්භණී සමයට උචිත ඇඳුමක් මෑතකදී හඳුන්වා දුන් වර්ෂය 2018 වර්ෂය. ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන ආරම්භ වර්ෂය 2016 වර්ෂය. නවෝදයා පාසල් යනු නැවත පුනරුත්ථාපනය කර පැරණි පාසල්. ඉසුරු පාසල් ව්‍යාපෘතිය අරමුණ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක පාසලක් සංවර්ධනය කිරීම හෝ ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ තදබලය අවම කිරීම. මෙරට පාසල් ජාතික හා පළාත් වශයෙන් වෙන් කිරීම සිදු කර වර්ෂය 1987 පළාත් සභා ක්‍රමය මගින්. සිසුන් ඇතුළත් කර ගැනීමේ සහ ඉහළ දැමීමේ අස්කර ගැනීමේ ලේඛනය අධ්‍යාපන 32 ලේඛනය. ශිෂ්‍ය කාර්ය දර්ශකය එහෙමත් නැත්නම් පාසල් හැර යාමේ සහතිකය 59. නාම ලේඛනය අධ්‍යාපන 31. පාසල් අත්සන් ලේඛනය පොදු 18. නිවාඩු ලේඛනය පොදු 190. දේශීය නිවාඩු ඉල්ලුම් පත්‍රය පොදු 125. විදේශීය නිවාඩු ඉල්ලුම් පත්‍රය පොදු 126. ගුරුවරයන්ගේ නිවාඩු සම්බන්ධ තොරතුරු යැවීමේ ලේඛනය 100 ලේඛනය. පහසුකම් හා සේවා ගාස්තු ගෙවීමේදී නිකුත් කරනු ලබන කුවිතාංශය C100. නොමිලේ පෙළපොත් ලබා දීම ආරම්භ කර වර්ෂය 1980 ජනවාරි 11. උතුරේ විනාශ වූ පාසල් යළි නගා සිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන පාසල් මිතුරු පාසල්. ශ්‍රී ලංකාවේ විෂයමාලා සමාලෝචනය සඳහා වන ආයතනය ජාතික අධ්‍යාපන ආයතනය. පාසල් තුළ ජාතික පාසල් වශයෙන් විශේෂයක් ඇතිවීමට බලපෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ 1987 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් කළේ 1994 ඔක්තෝබර් 31. 2024 නිකුත් කළ නව ගුරු ව්‍යවස්ථාවේ විධිවිධාන ක්‍රියාත්මක දිනය වන්නේ 2008 7 මාසේ 1 වෙනිදා. පාසලක් මගින් ආවරණය වන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 6.5. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආරම්භක සභාපති මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා. පළමු වරට විෂයන් 3ක් යටතේ උසස් පෙළ පැවැත්වුවේ 2000 වසරේදී.
යුනෙස්කෝ ශිෂ්‍යත්ව අරමුදලට පදනම ගොඩනැගුවේ 1999 වර්ෂයේ. ශ්‍රී ලංකාවේ 20 වන අධ්‍යාපන පීඨයට ආධාර ලබා දුන්නේ කොරියාව. ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති අයිවර් ජෙනින්ග්ස්. ලංකාවේ වැඩිම කාලයක් අධ්‍යාපන ධුරය දැරූවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නාංගර මහතා. කලකට පෙර ජාතික පාසල් සඳහා වන තරඟය අවම කිරීමට ගොඩනගන ලද පාසල් ඉසුරු පාසල්. ගුරු සේවය පිහිටුවන අවධියේ ශ්‍රී ලංකාව තුළ සිටි අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ මහතා. උසස් පෙළ තාක්ෂණවේදය හදාරන අඩු ආදායම්ලාභී දරුවන්ට ක්‍රියාත්මක ශිෂ්‍යත්වය සුජාත දියණි. මෙය කොරියන් ආධාර යටතේ තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව ගණනය කරන වයස් පරතරය අවුරුදු 5-29 අතර වයස් පරතරය. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් අධ්‍යාපන පෙළගැස්වීමට ආධාර ලබා දුන් ව්‍යාපෘතිය ජයිකා ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ වර්තමාන ත්‍රිභාෂා පාසල් සංඛ්‍යාව පාසල් 40යි. ශ්‍රී ලංකාවේ ද්විභාෂා පාසල් සංඛ්‍යාව පාසල් 34යි. යුද්ධයේදී විනාශ වූ පාසල් නැවත සංවර්ධනය සඳහා ප්‍රබල දායකත්වයක් දක්වන ලද ආයතනය ආසියානු සංවර්ධන බැංකුව. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශ මණ්ඩලය පිහිටුවන ලද්දේ 1950 වර්ෂයේ. ගුරු සේවයට ඇතුළත් වන නවකයින් සඳහා වන සේවාරම්භක පුහුණුව නේවාසික දින 21ක් තියෙනවා. මෙරට පාසල් අධ්‍යාපනය තුළ මහත්මා ගාන්ධී ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළේ 2006 වර්ෂයේ. ජාත්‍යන්තර අධ්‍යාපන දිනය යෙදී ඇත්තේ ජනවාරි 24 දින. පාසල් ගුරුවරයෙකු හට එක් අවස්ථාවක අඛණ්ඩව ලබාගත හැකි අනියම් නිවාඩු ගණන 6යි. අවස්ථා 3කදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූවේ සුශීල් ප්‍රේමජයන්ත මහතා. ගුරුවරුන් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන ලද්දේ 2012 වර්ෂයේදී. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වුණා කියලා. ඔයාලා මේ වීඩියෝ එක වගේ තවත් වීඩියෝ ඕන නම් මට යස් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. අපි ඉදිරියට මේ වගේ වීඩියෝ ගොඩකින් ඉක්මනටම හමු වෙමු.